ඔන්න ඉතින් අපි සාම පාගමන බලන්න ආව දවසේ වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. වේවැල්දෙණිය ප්‍රදේශයට තමයි අපි ආවේ. පුංචි ලස්සන කඩයක් ගාව අපිට නවතින්න පුළුවන් වුණා. ඒ වගේම පිරිස අඩුවේ කියලා හිතලා තමයි අපි මේ ප්‍රදේශයට ආවේ. නැත්තම් නගර සීමාවේ ලොකු සෙනඟක් ඉන්නවා. ඉතින් මේ කඩේ කට්ටිය හොඳයි, පුටුවක් එහෙමත් තියලා දුන්නා අපිට ස්වාමීන් වහන්සේලා වැඩිනකන් රැඳී ඉන්න. ඉතින් කෙහෙල් කොළ පාරේලලා ස්වාමීන් වහන්සේලා යන මඟ පහසු වෙන්න අධික අවරශ්මියෙන් පොළව ගොඩක් රස්නි වෙලා තියෙන හින්දා ස්වාමීන් වහන්සේලා යන මඟ පහසු කරන්න තමයි කෙහෙල් කොළ අපි එළුවේ රට පුරාම ලාංකිකයන් සිදු කර විදිහටම. ඉතින් මේ තමයි දැන් ඔයාලට පේන්නේ සිරස මාධ්‍ය ආයතන නිල ප්‍රචාරක රථය. ඒත් එක මහනගර සභාවේ බවුසර් මගින් වතුර දැම්ම මග දෙපස ස්වාමීන් වහන්සේලා වඩින. ඉතින් පොලිස් වෑන් රථ ගොඩක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට ලොකු ආරක්ෂාවක් සැපයුවා. මේ තමයි දැන් ඔයගොල්ලෝ දකින්නේ අපේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා වඩින අවස්ථාව. ලොකු ආරක්ෂාවක් දුන්න ඇත්තටම පොලිසිය සහ හමුදාවේ ආරක්ෂක අංශ මගින්. දැඩි හිරු රශ්මිය පතිත වෙච්ච දවසක් එදා. ඉතින් ලොකු පව්වක් තමයි තිබුණේ. ඒ අතරේ වුණත් ස්වාමීන් වහන්සේලා කිසිදු වැකිලීමකින් තොරව තා සාමකාමීව පාගමන වැඩම කරා ඉදිරියේම වඩින පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ. ඉතින් එදා ආලෝකනම් පාගමන ගියේ නැහැ. පිටපලක් හිටිය ආලෝක එයිද කියලා. නමුත් ඒ පිටිපස්සෙන් ආපු බස් රථයක තමයි ආලෝක මේ වෙලාවේ ගියේ. මොකද දැඩි අවුවක් තිබ වෙලාවක් නිසා යාවේ වෙලාවේ ඇවිද්දුවේ නැහැ පාගමනේ. ඉතින් ලොකු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ඉතින් එතනින් පස්සේ අපි ගිය ස්වාමීන් වහන්සේලා දාණය ලබාගත් දහවල් දාණය ලබාගත් ස්ථානය වෙතට. ඉතාමත් අලංකාරව ඒ ස්ථානයේ සකසලා තිබුණා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාව වෙත පූජා කරන ලද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරය. ඉතින් මේ යන්නේ ආලෝකවලට පේනවා ඇති වාහනයෙන් යනවා දෙවනි ආසනේ. එයා මේ වාහනේ තමයි ඒ වෙලාවේ ස්ථානෙට ගෙනාවේ. මේ නම් ඉන්නේ ආලෝක නෙමෙයි. මේ ආලෝක වගේම වෙන සුරතලෙක්. ඉතින් ආලෝක වගේමයි කියලා ඉතින් ඉන්න ගොඩක් කට්ටිය කිව්වා. ඉතින් අපි එයාටත් කතා කරලා එයාත් එක්කත් ෆොටෝස් ගත්තා. හරිම හොරතල්. මෙයාත් මේ පාගමන පිටිපස්සෙන් ඇවිල්ලා අතරමං වෙලා හිටියේ අවස්ථාවේ. ස්වාමීන් වහන්සේලා දවල් දාහනය අරගෙන ඉවර වෙලා පිරිසෙක් තැන් කරලා භාවනා වැඩසටහනක් පටන් ගත්තා. මයින්ඩ්ෆුල්නස් ගැන තමයි කතා කරේ. අපේ සිහිය කොහොමද තියාගන්න ඕනේ කියන එක සම්බන්ධව තමයි ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩසටහන පැවැත්වුවේ. ඉතින් ඒක ඉතාමත්ම වටිනා හෝරාවක් වුණා අපිට වගේ මෙතනට ආපු හැමෝටම. දවල් දාණයෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා නැවත යක්කල ප්‍රදේශයේ බලා වඩින අවස්ථාව තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට දැන් පේන්නේ. යක්කල ජාතික පාසලේ තමයි එදා රාත්‍රියේ උන්වහන්සේලා නැවතුනේ. ඉතින් ඒ යන ගමනට ආරම්භ වන මොහොත තමයි මේ ඔයාලට දැන් පේන්නේ. ඉතින් අපිට ස්වාමීන් වහන්සේලා සමග එදා පැය 2-3ක් පමණ රැඳී සිටින්න අවස්ථාවක් ලැබුණා. ඉතින් වේවැල්දෙණිය ප්‍රදේශයේ ඉඳලා යක්කල ප්‍රදේශයට පිටත් වෙනතුරුම අපි ස්වාමීන් වහන්සේලා සමගම රැඳී සිටියා. වැඩසටහනටත් සම්බන්ධ වුණා. ඉතින් අපිට ලොකු හොඳ අමතක නොවන අවස්ථාවක්, වටිනා දුර්ලභ අවස්ථාවක් අපේ ජීවිතේ අපි ලබා ගත්තා, හිමි කරගත්තා කියලා ඇත්තටම සතුටු වෙන්න පුළුවන්.
ඉතාමත්ම සාමකාමීන් ලෙසින් වටිනා සුහදශීලී ස්වාමීන් වහන්සේලා පිරිසක් තමයි මේ සාමපාගමන වැඩම කරේ. ඉතින් හරිම නිහතමානී උන්වහන්සේලා. ඉතින් අවසානයේදී අපි ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේලා ඒ පැතු සාමය හැම හිතකම ඇති වේවා, හැම හදවතක්ම සංසුන් වේවා, සුවපත් වේවා, යුදලින් දැල් නෙවේවා, ලොවටම සාමය උදා වේවා කියලා. ඉතින් මේ සාමය පණිවිඩය ලෝකයටම බෙදා යන ගමනට අපි හදවතින්ම ආශිර්වාද කරනවා. පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් ආලෝකාටත් මේ ගමනට සම්බන්ධ වන සියලුම දෙනාටත්. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ වීඩියෝව අපි අද අවසන් කරනවා. මම හිතනවා මේ සමපාගමන ලංකාව අපි කාටත් කවමදාවත් අමතක නොවන සිදුවීම, අමතක නොවන දර්ශනයක්, අමතක නොවන මතකයක් හැම හදකවම සනිටුහන් වෙන්න ඇති කියලා.